කොහොමද ඔයාලට? Welcome to my YouTube channel. ගොඩක් කාලෙකින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ දවස් ටික මම කොහොමද ගෙවන්නේ කියලා අරගෙන එන්න. අද මම චූටි වැඩක් කරන්න යන්නේ. ස්ක්‍රැප් බුක් එකක් හදන්න යන්නේ. මාත් එක්ක එක හදමුද? මට ඕනේ උනේ brown color එකෙන් ඉස්සෙල් board කියන්නේ මම board ඕනේ උනේ. ඉතින් මේකේ white color එක විතරයි තිබ්බේ. ඉතින් මම brown color white color එකේ ඉස්සෙල් board එකේ මේ brown color paint කරා. අසරණයි. ඒක තමයි හැකියාව කියලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ හායි යාළුවනේ අද තමයි ඉතින් දෙවෙනි දවස මගේ යුනියන්ගේ යාළුවත් අපේ ගෙදර ආවා. ඉතින් මම යාට අපේ ගමේ ලස්සන තැන් ටිකක් පෙන්වන්න යත් එක මම චුට්ටක් එළියට ආවා. ඉතින් බලමු ඉස්සරහට. ඉරිතලුණු මහ පොළොව රැස්සාම දෙව්ලෝ වගේ කටුමැටිගේ සූවිත්තේ සීතලට උණුසුම ගෙනේ හැමදාම හිනෙන්න හැකි මේ වගේ දිලිහෙන්න ඉඩ දෙන්නේ පාරන් වටේ ජීවිතේ. අද හරි ලස්සන දවසක්. අද අපි ලස්සන තැනකට ලස්සන ගමනක් යන්න තමයි යන්නේ. මගේ යාළුවෝ යුනියන්ගේ යාළුවෝයි අපි කට්ටිය අද රොන්නලි සෑයටයි ශීමා බෝධියටයි ගියා. පොය ඩේ එකට කලින් දවසේ තමයි අපි ආවේ. මොකද පොය දවසේ ගොඩාක් සෙනගින්දී කියලා. පොය ඩේ එකට කලින් ආවට එදත් ඒ වගේම මාර සෙනගක් හිටියේ. ඒ කියන්නේ හැම තැනින්ම පොසොන් එකට එනවා අනුරාධපුරයට. ඒ හින්දා අනුරාධපුරය කියන්නේ පොසොන් එකට මාරම බිසි ටවුන් එකක්. ශීමා බෝධිය රොන්නලි සෑයේ තමයි ඒ වගේ සෙනගක් ඉන්නේ. ඒ දවස් දෙක නෙවෙයි සතියේ මං හිතන්නේ පුදුම සෙනගක් ඉන්නේ. සෙනගක් නැති දවසක් නැති තරම් රොන්නලි සෑයේ ශීමා බෝධියේ. මෙතන view එක බලන්නකෝ vibe එකේ ලස්සන. රුවන්වැලි සෑය ඒ කියන්නේ හවසට මාරම ලස්සනයි. අපි එතෙන්ට වෙලා ටිකක් වෙලා බලන් හිටියා. ඒ කියන්නේ S2ට පුදුම ලස්සනක් ඒ view එක. හිතට මොකද්ද මේව එකක් දැනෙනවා ඒ දිහා බලන් ඉඳි ඈතට වෙලා. රුවන්වැලි සෑයට ඇවිල්ලා මල් පහන් පූජා කරලා අපි වන්දනා කරලා ටිකක් වෙලා එතන ඉඳගෙන හිටියා. මම මාරාසයි රැට රුවන්වැලි සෑයට එන්න. රැට ඇවිල්ලා ටිකක් වෙලා එතන ඉඳගෙන හිටියාම අර තමන්ගේ ස්ට්‍රෙස් එක නැති වෙලා ගිහිල්ලා මාරම සැනසීමක් හිතට දැනෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ වචනෙන්. ඒක ඉන්න ඕනේ ගිහිල්ලා. එන්න හිතේ. ඒ කියන්නේ එතනින් එන්න හිතෙන්නේ නැහැ. මම නම් ඉන්න හිතෙන මුළු රෑම ඉඳගෙන. ඒ තරම් ආසයි. බලන්නකො චෛත්‍ය ලස්සන. ඒ ෆීලින් එක ගිහිල්ලාම විඳින්න ඕනේ. මම රෙඩි වෙන්නේ ගමනක් යන්න. ඒ කියන්නේ දැන් පොසොන් පොය දවසට දන්සල් තියනවානේ. ඉතින් අපි දන්සල් යන්න තමයි මේ යන්නේ.
පොසොන් පෝයට අනුරාධපුරේ දන්සල් ගොඩාක් තියෙනවා. ඉතින් මල්ලි මායි මල්ලිගේ යාළුවෝයි අපි කට්ටියම ගියා ඇවිදින්න. දන්සල් ඊට පස්සේ අපි තන්තිරි මලේ වඳින්න ආවා. මේ තමයි තන්තිරි මලේ පිළිම. Hai. තන්තිරි මලේ ඉතින් උඩට නැංගහම මේ වගේ ලොකු ගල් තලාවක් තියෙනවා. ඊට පස්සේ පල්ලියට ගිහලා තව තියෙනවා ඉතින් පොඩි ගල් ගහ වගේක්. ඒ වගේ තැන් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් පිළිම ටිකක් තියෙනවා. ඒව තමයි ඉතින් බලන්න තියෙන්නේ. මට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න උනානේ. මේ තමයි ඒ දවස. හොස්පිටල් එකට වෙලත් අසයින්මන්ට් කරන මම මොකද ඒක සබ්මිට් කරන්න ඕනේ හින්දා හොස්පිටල් එකට ගිහිල්ලත් පය වෙලා ඒව කර හිටියා. මේ හොස්පිටල් එකෙන් දැන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවට පස්සේ ඉතින් ආපහු ඉතින් මේ වැඩේම තමයි. මේ වැඩේ කරලා ඉවර කරන්න ඕනේනේ. ටේප් කපලා මේකෙන් කතුරක් දැන් එළවෙනවා කොළ කපන්න බෑ. මෙන්න මේ ආකාරයට තමයි හලවන්නේ. දැන් මේ වගේ ලියන්න ඕනේ. දැන් මම මේ වැඩේ කළා ගොඩක් මහන්සි අප්පා. සෝරි කරියනේ. කලින් කියන්නට දෙවා තරම් දුර නැවිනේවි මගින් හැරෙන්නට තිබුණා. කොහොමද මගේ ගායන හැකියාව? සුපර්ස්ටාර් යවමුද? ඒ ගම්බෝතලයට තීනන්න ඕනේ ගම් ගන්න. මම මේ වගේ වැඩ කරන්න මාරු ආසයි. ඒ කියන්නේ ඒක නිකන් මනසට නිකන් රිලැක්ස් එකක් වගේ. එතකොට කියන හරියම ෂෝක් තමයි. මාරම ෂෝක්. ඒ උනාට ඉතින් කරගෙන යද්දී එපා වෙනවා. එපා වෙනවා කියන්නේ ඉතින් ඒක ගොඩයිනේ. අර චුට්ටක් වගේ නෙවෙයි. පොඩි වැඩක් වගේ නම් මම අවුලක් නැහැ. ඒ අර දැන් මේක ගොඩාක් හින්දා ටිකක් කරගෙන යද්දී එපා වෙනවා. එපා වෙනවා කියන්නේ ඉතින් එපා වෙනවා කියන්නේ හොඳ නෑ. නේද? එපා වෙනවා. මට දොයිති. කරන්න මෙපේ. නැත්තම් මාක්ස් හම්බෙන්නේ නෑනේ. assignment මේක තමයි ගේ සෙම් එකේ තිබ්බ අවසාන assignment එක. මෙන්න මේ ආකාරයට අපි අලවනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි මේක තියෙන්නේ. ඒක ඇතුලේ ලියන්න ඕනේ. මොනවා හරි කියන්නේ මේ personal grooming ගැන මොනවා හරි. ඒකට සම්බන්ධ දෙයක් ලියන්න ඕනේ. Sit beautiful. Ting කියලා. අනේ මේ කුකුලා මට දෙන වදය කොයි වෙලාවෙ ඒ ගෙදර කුකුල්ලා ඉන්නවා එළුවෝ ඉන්නවා කනක් ඇහිලා ඉන්නේ නෑ අප්පා වෙලාවකට වදේ කමක් නෑ ඉතින් කුකුලට බැලලා වැඩක් නෑනේ ඕනේද එපාද ඕනෙමද මගේ මේ දවස්වල කටේ තියෙන්නේ මේක ඕනේද එපාද ඕනෙමද අයියෝ කුකුලෝ කටහන් ඉන්නකෝ මට වීඩියෝ එකක්වත් කරන්න නෑ ඇයි කුකුලෝ ඔයා මාත් එක්ක මෙච්චර තරහ මං ඔයාලට කරපු වැරද්ද මොකද්ද
හෙට කැම්පස් යන්නත් තියෙනවා අපිට. හෙට මේක බාර දෙන්නත් ඕනේ. ඕනේද? ඕනේද? මම කොණ්ඩේ කෑල්ල දෙක ලස්සනයිනේ. මම ඇඳපු චිත්‍ර ලස්සනයිද? This is social media and cyber security. Security. මට කියවෙන්නේ නැහැ නේද අමාරු වචන. Facebook එකයි Insta එකයි phone එකෙන් calls හැමදේම අපේ time එක waste කරනවානේ. ඒක ඇත්තනේ. මේ time එක ඉතින් අපව ගන්නත් බෑනේ. addict වෙලා ඉන්න ගොඩක් අය ඒකට. ඔයාලා හරිද මේ වීඩියෝ එකේ මේ කුකුලෙක්ද කිකිරාද දන්නේ නැහැ හැබැයි. මොකේ කරි ගමන්නේ කෑ ගන්න වාර ගන්න කියලා වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න. දොර දෙකේ ශීතකරණයක්. තනි දොර එකක් නෙවෙයි. බයින්ඩින් කරන්නත් ඕන. ටුම් ටුම්. අපි group work කරපුවා in class activity. ඒවා print out කරන් හදුවා. 7 ways to help you stop overthinking. Stress management. මේ pictures ඔක්කොම මම paint කරේ. ඇඳලා. මේක මොන්නේ? මෙන්න පෙන්න. 2 3 4 මේක ෂෝක් කනේ. මේක කියුට් නේ පික් එක. effective communication and communication skills. ස්ක්‍රැප් බුක් එකත් හදලා ඉවරයි. මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. බයි බයි.